හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අද මේ බාක් මික්සර් එකක් ගලවන්න යන්නේ මේ කැඩිලා තියෙන්නේ ලිවර් ටයිප් එකක් ක්ෂණිකව මම කියන්නේ යන්න මිනිත්තු ගන්න වැඩ වෙන හින්දා ඉතින් අපි බලමු මේ මේක කොහොමද ගලවලා හයි කරන්න කියලා සාමාන්‍යයෙන් ඉතින් මේක ලොකු දෙයක් නෙවෙයි ඕන කෙනෙකුට හයි කරගන්න පුළුවන් අලුත් මික්සර් එකකුත් ගෙනල්ලා තියෙන්නේ ඔක්කොටම කියන්නේ ලයික් කරන් ෂෙයා කරන තරම සපෝට් එක මගේ YouTube channel එක අලුතින් හදලා තින්නේ ඒකට සපෝට් එකක් දෙන්න එහෙනම් හැමෝටම ජය වේවා වැඩේ පටන් ගන්න කලින් මම අන්බොක්ස් කරන මේකත් පෙන්නන්න පොඩ්ඩක් අලුත් මික්ස් ටැප් එක මේ අලුත් මික්ස් එක තමයි මේ තියෙන්නේ මික්සර් බාර් ටැප් එක ඒකේ තියෙනවා තව ෂවර් එක තියෙනවා සහ සව හෝස් එක තියෙනවා ඇන්ගල් නිපල් දෙකක් තියෙනවා මේකේ දාලා ඒ ටික තමයි මේක සාමාන්‍ය තියෙන්නේ ඔයාලා නිකන් පෙන්වන්න හිතුනේ නම පෙන්වන්නේ ඒක බලන්න හරි එහෙනම් වැඩ කරනවා මම මෙතන වීඩියෝ පොඩ්ඩක් නතර කරලා නැත්නම් වීඩියෝ දිග වැඩි හින්දා මං වතුර වහන්න යනවා වතුර වහලා එන්න ඇවිල්ලා ඊට පස්සේ මෙතන කන්ටිනියු කරන්න සරම මේක ඒ යතුරු සයිස් එකෙන් කීයද මල්ලි මේක යතුරු සයිස් එක 30නේ හරිද මේක සාමාන්‍යයෙන් 30ට අඩුවෙන් එන්නේ සාමාන්‍ය 28 වගේ නේ මල්ලි අපි සාමාන්‍ය හයි මේ කියන්නේ සෙක්ෂන් එකක් දාලා මේවා කරන්නේ හදිසි රිපෙයාර් එකකින් මත ඉතින් මේ ටැප් එක ගන්න ෂණික පටස් මේක හදිස්සියට දෙන්න ඕනේ ඔය විදිහට ගානට මේ පැත්තෙන් පොටයි අර පැත්තෙන් පොටයි බැලන්ස් එකේ කරගන්න අනිවාර්යයෙන් මම මෙහෙම අල්ලනවා කැමරා එක බැලන්ස් එක කර මේ පැත්තෙන් පොටවල් දෙක තුනයි මේ පැත්තේ පොටවල් දෙක එක පැත්තක් කරකලා ඇද්දොත් එහෙම වෙන්නේ එක පැත්තක් එළියට ඇදිලා අනිත් පැත්තේ මේ කට පුපුරලා යනවා ඒක බැලන්ස් එකේ අදින්න මික්සර් ටැප් එක කොච්චර මේ ලේසුණක් බැලන්ස් එකේ අදින්න ඕන අනිවාර්යෙන් එළියට හරි මම මේවා කරන එක දැන් ආයෙ පෝස් කරන්න මෙතනින් ගලවලා එළියට ගන්න ඕනම මම පෙන්නන්න. ඔය විදිහට තමයි දැන් ටැප් එක ගැලවිලා ඉන්නේ. හෝස් එකත් ඕන නම් යටින් ගලවලා ගන්න ඉස්සෙල්ලා. ඔන්න ඔය විදිහට තමයි මේ පරණ ටැප් එක මේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් විතර ඇද්ද මල්ලි? දෙකක් විතර ඇදිනේ. දෙකක් විතර තමයි මේ ටැප් එක තියෙන්නේ. මේකත් හදිසියේ කැඩිලා යූස් කරන්න දන්නේ නැති මොන හරි වෙලා කැඩිලා තමයි ඔය මේවා තියෙන්නේ. දැන් ඔන්න ඔයාලට අයියේ මම පෙන්නපු සීන් එක ආයෙ බලන්න පුළුවන් ට්‍රෙඩ් සීල් එක ගහන විදිය. මේ කලින් වීඩියෝස් කරපු මල්ලිම තමයි කරන්නේ මම වීඩියෝස් ඉතින් මේවා කරගන්නවා හැබැයි මේකට ඉතින් මෙහෙම ට්‍රෙඩ් සීල් එකක් ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් මේ මොකද වොෂර් දෙකක් තියෙනවනේ මේ වගේ එකට ට්‍රෙඩ් සීල් ගහනවා නම් ඒක ඇත්තට මෝඩ වැඩක් මේ ඕන නම් ඉතින් ටැප් එකෙන් වොෂර් දෙක හරියට තිබ්බේ නැත්තම් තේරුමක් නැහැ ඇත්තටම මේ අපිට අලුත් දෙයක් මාරු කරන්න වෙනවා එහෙම වුණොත් සාමාන්‍යයෙන් අලුතෙන් එන වගේ හොඳ වොෂර් දෙකක් තියෙනවා. ඉතින් ඒක හින්දා මේක කලින් කෙනෙක් කරපු වරදක් තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙම ට්‍රෙඩ් සීල් ගහලා තියෙන්නේ මොන හරි හේතුවකට වෙන්නත් ඇති පොටෙන් එනවා ඉතින් එක්ක පොට මේ වෙලා එහෙම නැත්නම් වොෂර් එකෙන් වොෂර් එක පරණ වෙලා තැලිලා ඒක මෙව වෙලා ඒකේ ටෙන්ෂන් එක අඩු වෙලා වතුර එන හින්දා වෙන්න මෙයා සමහර පොටෙන් අරකින් වෙන ලීක් එකකින් හින්දා හදිස්සියට පොටෙන් නතර කරගන්න ට්‍රෙඩ් සීල් ගහලා තියෙන්නේ. ඉතින් බැරි වෙලා හරි මේ වොෂර් එකේ මොන හරි ඉෂුව එකක් තිබුණොත් ඔය වගේ වැඩ කරනවා හදිසි අවස්ථාවලදී. අපි මේක හරියටම කරමු. එහෙනම් මම ආයෙ කන්ටිනියු කරන්න මෙතන නම් මල්ලි එහෙනම් ට්‍රෙඩ් සීල් එක ගලවලා දාන්න පරණ ටික. මෙහෙම යාළුවනේ මෙහෙම සීන් එකක් තියෙනවා. දැන් මේක අපි ගලවන්න ඕන. මේක පරණ එකකින් මේ පරණ එකේ තියෙන මේක මේ නිපල් එකත් ගලවන්න ඕනේ. මම තව අවස්ථාවක පෙන්නන්න මේක වෙලා යන නිසා හදිසි අවස්ථා විනාඩි ගානක් තියෙන මට. මේ දෙක ගලවලා අයින් කරලා මේ නිපල් දෙක ගහලා ටෙඩ් සීල් ඔතලා මෙතෙන්ද මේ ටැබ් දෙකට වොෂර් දෙක දාලා තමයි සෙට් කරන්නේ. මේ කප් දෙකට එහෙම අලුත් දෙකක් මේ පිටින්ස් එනවා. හරිද? මේකත් මේ නිපල් දෙක තියෙන්නේ ගහන්න. ඉතින් ඒක නිසා පාලි මදි හින්දා මේක ශනිකව ගහලා යනවා. හදිසි අවස්ථාවක් හින්දා. හරි මල්ලි එහෙනම් ටැබ් ඔස්සේ දාන්න බලන්න. ටැප් ඔස්සේ දෙක දැම්මා. හරි ඊට කලින් මේ දෙක මේකේ මෙෂර්මන්ට් එකට මේ දෙක කරකලා හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. ඊට මල්ලි පොඩකින් පොසිෂන් ගන්න. මේක දැන් මේකට හයි කරා කියන්නකෝ. හයි කරාට පස්සේ මේක එහෙට මෙහෙට කරගන්න පුළුවන්. මේ ඇන්ගල් එක දෙක ඩිස්ටන්ස් එක ඒ කියන්නේ දුර පරාසය මේ කියන්නේ දුර අතර මේක ඉදිරියට ඉස්සරහම මෙෂර්මන්ට් කරගෙන තමයි ටැබ් දෙක නිකන් දාලා කරකලා වොෂර් දෙක දාලා තද කරන්නේ. හරි. කරගමු. කොහොම බැලන්ස් එකට හදා ගන්න. හරි කෙලින් කියන්න. මේකේ පොටවල් දෙකයි මේකේ පොටවල් දෙකයි. මේක පොටවල් දෙකයි අරක පොටවල් දෙකයි. හරි විදිහට නම් ටැප් එක මෙහෙම කරද්දී අතින් කරගන්න පුළුවන් වෙන්න ඕන ටැප් එකේ වොෂර් එකේ ඇතුළට
මේක බහිනකම්ම. එහා පැත්තෙත් ඒවා ටිකක් අරගෙන එකපාරම කරගන්න එපා. එක පොටයි එක පොටයි එක පොටයි එක පොටයි. නැත්තම් අත් දෙකෙන් පොටවල් දෙකක් ගියාට පස්සේ බැලන්ස් එක කරගන්නවා. එහෙම තමයි වැඩේ වෙන්නේ. ඊට පස්සේ යතුරෙන් අතේ මට්ටමට මෙහෙන් චුට්ටයි මෙහෙන් චුට්ටයි එක මිලි ගානක් ඇල්ලුවා. අතෙන් තව පොඩ්ඩක් ඇල්ලුවා. මේ පැත්තෙන් ඇල්ලුවා. ආයේ අතට අල්ලනකොට සාමාන්‍යයෙන් තේරෙනවා මේක කැඩෙයි නොකැඩෙයි වගේ. ඒ තරමට සාමාන්‍යයෙන් අතේ මේ යතුරෙන් අල්ලන්න පුරුවන් ශක්තිය ප්‍රමාණයට අල්ලන්න එපා. මේක සාමාන්‍යයෙන් පොටක්නේ. පොට සම්පූර්ණ මෙතන මෙතන ඉඳන් මෙතෙන්ට දැන් බැහැලා තියෙන්නේ. මේක සම්පූර්ණ සීල් එකට මේ ගන්නට හේතු වෙනකොට ඉවරයි පොට. එතනින් පස්සේ ආය කරගන්න බෑ. ටැප් එක කඩලා යනවා විනාශයි ආයේ අලුත් මික්සර් එකක් ගන්න වෙන්නේ. ඉතින් මේක පොඩි දෙයක් මේ මහා දෙයක් නෙවෙයි. අපි එහෙනම් ටැප් එක ඇරලා බලමු නේද? ලීක් වෙනවද කියලා ඇරලා බලමු. එහෙනම් මම වීඩියෝ පොඩ්ඩක් මෙතන නතර කරන්න. ඇරලා බලලා අපි ලීක් වෙනවද බලමු ඈ. හරි. මොන් ටැප් එකේ වතුර උඩ බෑලේ ඇරලා තියෙන්නේ. දැන් මෙන්න වතුර යටින් එනවා පේනවනේ. දැන් ඔයාලට මේක ඔප්පු කරන්න ඕන මම ලීක් නෑ කියලා. ඒකට මම කෙලින්ම මල්ලි මේ පේපර් සෙට් එකේ අතේ වතුර නෑ නේද? අතේ වතුර පියා ගන්න උටක් ගන්න. දැන් මේ පේපර් සර්විස් එකේ වතුර නෑ. හරි. මේකේ වතුර යටින් ලීක් වෙනවා නම් වතුර ගෑවෙනවා නම් මේ වැඩේ අසාධකයි. මල්ලි යටින් තියන බලන්න. ලීක් වෙනවනම් දැන් එන්න ඕන. එහා පැත්තේ තියන බලන්න. ඔක්කොම හොඳට පිහන්න ඕන. පේපර් සෙට් එක හොඳට පිහලා ඉවරලා තමයි බලන්න මේක ලීක්ද කියලා. ලීක් වෙන නැත්තම් නෑ. දෙන්න බලන්න. මේකේ වතුර ගතිය කොහෙවත් නෑ. ඔයාලා පේනවා ඉතින් මේ ඩ්‍රයි කොලයක්. එතකොට අපි මේ පිටින්ස් ටිකත් හයි කරනවා. ඒ ටිකත් මම පෙන්නන්න වීඩියෝ චුට්ට. ඒකටත් මෙතන පොඩි වෂර් එකක් තියෙනවා. ඒකත් මෙතන දාලා මෙන්න මේකට තද කරන් තියෙන යටට. ඒකට අතින් හෑන්ඩ් රයිට් තිබ්බත් ඇති. ඉතින් ආය අතුරු වලින් කරගන්න ඕනේ නැහැ. වොෂර් එකක් දාලා හයි කරා නම් එච්චරයි. ආයේ මේවට රෙඩ් සීල් නම් මම ඉන්නේ නැහැ වොෂර් එකෙන් ගෙලින්ම. වොෂර් එක හරියට වැඩ කරනවා නම් වැඩේ වුණා නම් එතන කටන්දරේ. මේක උඩට පල්ලෙහාට දාන්න ඕනවා. ලීක් නැහැ නේද? ඔන්නමයි ඉතින් වැඩේ කරලා ඉවරනේ. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න කතා කරන්න. කණිකව එහෙනම් හැමෝටම ආදරේ ජය වේවා. මොනවයි ප්‍රශ්නයක් තිබුණොත් පේජ් එකට දාන්න ගෲප් එකට එකතු වෙන්න. ගෲප් එක මම මේකේ පළවෙනි කමෙන්ට් එක පින් කරලා තියෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා. YouTube channel එකත් subscribe කරන්න ඒකට සපෝට් එක දෙන්න. හැමෝටම වටිනවා මේ වීඩියෝ එක. එහෙනම් හැමෝටම ජය වේවා. බුත් සරණයි.